උදේ පාන්දර 5ට මම අවදි වුණේ එලාම් එකේ සද්දෙට නම් නෙවෙයි. අද එයාගේ උපන්දිනේ කියන ලස්සන මතකයටයි. කුස්සිය නිහඬ බවින් පිරීලා. ඒ නිහඬ බව බිඳුනේ කිරිබත් ඉදෙන සුවඳින්. මම හැලප ටිකකුත් හදාගත්තා. දවල්ට කන්න එයා ආසම කෑමක් ආදරෙන් පිළියෙල කළා. එයාගේ අතින්ම එදා උදෑසන බුද්ධ පූජාව පූජා කළා. ඉතින් හදවතින්ම එවලේ මමත් ප්‍රාර්ථනාවක් කළා. එයා හැමදාම නිරෝගීව සතුටින් hina වෙලා ඉන්න ලැබෙන්න ඕනේ කියලා. 6:00 කිට්ටු වෙද්දී එයා ගෙදරින් පිටත් වුණා. ගෙදර මල් ගස්වල මල් හරියට පිරීලා තිබුණා. ඒවත් හිමින්ම නෙලාගෙන පන්සලට ගියා. ගෙදර උයපු කෑම ටිකක් වැඩිපුර තිබුණා. ඒ නිසා කෑම පාර්සලයක් මම උදේ හදපු හැලපේකුත් අරගෙන තවත් කෙනෙකුගේ දවසක් ලස්සන කරන්න මට උවමනා කරා. ඊළඟට ගියේ එයා කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු පුංචි යාළුවව ගේන්න. එයා පුංචි පූසෙක්. හරිම සංසුන්ව මගේ අත්වල ගුලි වෙලා එයා ගෙදර ආවා. එයා දැනගෙන හිටියේ නැහැ තව ටිකකින් කෙනෙක්ගේ ජීවිතේ ලොකු සතුටක් වෙන්න යනවා කියලා. රෑ බෝවීගෙන ආවා. ගෙදර වෙනස් වෙලා තිබුණා. බැලුන් කිහිපයක්ම සිවිලිම මුදුනටම නැගලා. රටකජු තැවරූ කේක් එක මේසය හරි මැද. ඒක ලොකු හෝටල් සාදයක් නොවුණා. ඒත් ඒක ආදරය පිරුණු පුංචි ගෙදරක ලස්සන සැමරුමක්. ගේට්ටුවේ හඬ ඇහුණා. මගේ හදවතත් ඒත් එක්කම වේගෙන් ගැහුණා. එයා ඇතුළට ආවා. තප්පර කිහිපයකට පස්සේ එයාගේ අත උඩින් මම පුංචි පූසව දමා තිබූ කුඩා පෙට්ටිය පිළිගන්නවා. ඒ මොහොතේ එයාගේ ඇස්වල තිබුණු පුදුමය, හිනාවේ තිබුණු සතුට, මම දවස පුරා කරපු හැම මහන්සියකටම ලස්සනට පිළිතුරු හම්බුණා. ඒ දවස නම් ඉවර වුණා. ඒත් මේ මතක අත්තකුරු බවට පත්වෙමින් මගේ දිනපොතේ නොමැකී ඉතිරිවේ. ගිහින් යන්නම් ලස්සනට පරිස්සමට ඉන්න.